පළමුවන දේව ප්‍රකාශනය. එවිට 11 දෙනා සමග නැගී සිටි පේතුරුතුමා ශබ්ද නගා ඔවුන්ට මෙසේ කීය. ජුදෙව් ජනයෙනි, ජෙරුසලමේ වසන සියල්ලනි, මේ දැනගන්න. මාගේ වචනවලට සාවධානව සවන් දෙන්න. ඊශ්‍රායෙල් ජනයෙනි, මේ වචනයට සවන් දෙන්න. ඔබම දන්නා ලෙස නාසරෙත්හි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව දෙවියන් වහන්සේ උන්වහන්සේ මගින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින්ද පෙන්වූසේක. ඔබ අදමිටු මිනිසුන් ලවා උන්වහන්සේ කුරුසියේ ඇනගස්වා මරා දැමූහුය. එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන්වහන්සේ මුදා උත්ථාන කර වදාළසේක. මන්ද මරණයට උන්වහන්සේ බැඳ තබාගත නොහැකි විය. සුභාරංචි ප්‍රකාශනය. එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් 11ක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. එසේ යද්දී ඔවුහු සිදු වූ සියල්ල ගැන කතා කරමින් ගියහ. තවද ඔවුන් සාකච්ඡා කරමින් යද්දී ජේසුස් වහන්සේම ඔවුන් සමීපයට වැඩ ඔවුන් හා සමග ගමන් ගත්සේක. ඔවුන් උන්වහන්සේ දුටු නමුත් ඔවුන්ට උන්වහන්සේ හඳුනාගත නොහැකි විය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැනදැයි ඇසූසේක. ඔවුහු දුක් මුසු මුහුණින් යුක්තව නතර වූහ. ඔවුන්ගෙන් ක්ලෙෝපස් උත්තර දෙමින් මේ දවස්වල ජෙරුසලමෙහි සිදු වූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැයි උන්වහන්සේට කීය. කවර කාරණාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔවුහු උත්තර දෙමින් නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණාය. නායක පූජකවරුද අපගේ ප්‍රධාන වූද උන්වහන්සේ මරණයට නියම කොට කුරුසයෙහි ඇන ගැසූහ. එහෙත් ඊශ්‍රායෙල් මුදාලීමට සිටි එකම තැනැන් වහන්සේ උන්වහන්සේ යනු අපගේ බලාපොරොත්තුවය. ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන්ගේ ළඟට ගොස් උන්වහන්සේගේ සිරුර නොදැක අවුත් ඔවුන්ට දර්ශනය වූ දේවදූතයන් උන්වහන්සේ ජීවමානව සිටින සේකැයි පැවසූ බව කියා අප විස්මිත කළහ. සමහරෙක් සොහොන්ගේ ළඟට ගොස් ඒ ස්ත්‍රිය කී ලෙස නොදුටුවෝය. එහෙත් ඔවුහු උන්වහන්සේ නොදුටුවෝයැයි කීහ. උන්වහන්සේ මුළු ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන්සේක. දවස ගෙවී සවස් වේගෙන යන බැවින් අප සමග නතර වූ මැනවයි උන්වහන්සේට ඔවුහු පෙරැත්ත කළහ. උන්වහන්සේ රොටිගෙන ආශිර්වාදය පවසා කඩා ඔවුන්ට දුන්සේක. එවිට ඔවුන්ගේ ඇස් ඇරී ඔවුහු උන්වහන්සේ කවරෙක්දැයි හැඳින ගත්හ. එකල ඔවුහු උන්වහන්සේ අප හා සමග කතා කරද්දී අපේ හදවත දැවී ඇවිලී ගියා නොවේදැයි එකිනෙකාට කීහ. ඔවුහු ජෙරුසලමට පෙරළා ගොස් මගදී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙහිදී ඔවුන්ට උන්වහන්සේ ප්‍රකාශ වූ හැටිද පැවසූහ. පළමුවන දේව ප්‍රකාශනය සහ ශුද්ධ සුවිශේෂ ප්‍රකාශනය තුළින් අපට ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් උත්ථාන වූ බවයි. ජේසුස් වහන්සේ යන දිව්‍ය සත්ප්‍රසාදය තුළ ජීවමානව වැඩ සිටින දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරනු ලැබූ දේව පුත්‍රයා. ජේසුස් වහන්සේගේ ගැලවීම අප සියලු දෙනාටම හිමිවන්නේ උන්වහන්සේ අපට ඇති ආදරය නිසායි. අපි යාඥා කරමු. ඔබ සැමට ජේසු